සුබ දවසක් සියලු දෙනාටම. මාත් කියන්නේ Honda වර්ගයේ වාහන පාවිච්චි කරන්න අයට වැදගත් වෙන කාරණයක් සම්බන්ධයෙන් ගොඩක් හරි මේ Honda වාහන වල එන ඔප්ෂන් එකක් තමයි මේ පැඩල් shift කියන ඔප්ෂන් එක. ගොඩක් අය දන්නේ නැහැ ඒක කොහොමද හරියට යූස් කරන්න කියලා. මම අද කියලා දෙන්නම් ඔයාලට ඒක කොහොමද හරියටම යූස් කරන්න කියලා. මොකද මම දැකලා තියෙනවා ගොඩක් හරිය මේ highest rate තියෙන ඒ කියන්නේ මේ Honda වල highest rate තියෙන වාහන වල pedal shift option එක එනවා. ඒ වුණාට ඒකේ මේ user දන්නේ නැහැ කොහොමද හරියට මේක පාවිච්චි කරන්න කියලා. ඒක මේ පාවිච්චි කරනවා නම් මම අද කියන්න කොහොමද ඒක හරියට පාවිච්චි කරන්න කියලා. පළවෙනිටම ඔකටිය ඔයාලගේ මේ වාහනේ gear position එක දාගන්න ඕනේ S mode එකට. S mode එකට දාලා මේ මෙතන මේ plus තියෙන pedal එක තියෙන්නේ. ඒක ඔබාගෙන ඉන්න ඕන ටික වෙලාවක්. එතකොට දැක්කද අතන මේ මෙතන මේ පොසිෂන් එක M1 කියලා සිලෙක්ට් කරනවා. ඔක කොහොමම 4ට යනකම් දාන්න පුළුවන්. ගියර් තියෙනවා. يعني අපි සාමාන්‍ය ස්පීඩ් එක හරි ගියාන් පස්සේ අර නිකන් අර මේ ඉස්සර ඔය වීඩියෝ ගේම් එකම ගහලා තියෙනවනේ. ඒ වෙලේදී අර මේ ගියර් අර උපරිම RPM එකට ආපුවාම shift කරනවා වගේ මේක අර RPM එක හරියට ඇවිල්ලා මේ ස්පීඩ් එකත් හරි ගියා ගමන් මේක ප්ලස් එක ආයෙ බණ්ඩ තියෙන්නේ. ඒකට දෙකට මාරු වෙනවා. එහෙම දෙක තුන එහෙම මාරු වෙනවා. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය අර වංගුවක් එහෙම අර ස්ලෝ කරනවා නම් බ්‍රේක් එකෙන් ස්ලෝ කරනවට අමතරව එතන මේ මයිනස් මාක් එක තියෙන්නේ. ඒකත් එක්ක මේ shift එක මේව කරේ ගමන් ඕක මේ අඩු වෙනවා. සාමාන්‍යයෙන් වහි හිතන්න මොකද ගියර් දෙකේ තුනේ තිබ්බනම් දෙකට වැටෙනවා. දෙකේ තිබ්බනම් එකට වැටෙනවා. එහෙම මාරු වෙනවා. මේ හරි මං හිතනවා කට්ටියට මේ වීඩියෝ එකෙන් මේ දෙයක් කියන්නේ ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා පුංචි ඉල්ලීමක් කරනවා. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න මගේ මේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. Thank you.